හලෝ කොහොමද? ඔන්න හැමදාම හදන සෝයා මීට් එක අද වෙනස් විදිහකට හදන්නයි යන්නේ. මේකට අපිට ඕන අල, මාළු මිරිස්, අමු මිරිස්, තක්කාලි, ලූණු, සුදු ලූණු, ඉඟුරු, කරපිංචා, රම්බේ ඔන්න ඔය ටික ඕන. මම අලගෙඩිය බත් එක තැම්බෙන්න තියද්දි බත් එකට දාලා තම්බ ගත්තා. ඔයාලට එහෙම නැත්නම් මේක පොඩියට කපලා ගන්න පුළුවන්. මම අර ඉක්මනට හදා ගන්න පුළුවන් නිසා බත් එකටම අලගෙඩිය දාලා තම්බගෙන තමයි තියෙන්නේ. හරි මුලින්ම අපි ඇතලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදු ලූණු ටික රන්වන් පාට වෙනකම් බෙදගමු. හරි ඒකටම අපි තක්කාලි අමු මිරිස් රම්පේ කරපිංචා ඒ ටිකක් දාලා ටෙම්පරාදු කරගන්නවා මෙන්න මේ විදිහට. උළුහා ලැටි ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මිරිස් කුඩු මම තෙල් වලින් බෙද ගන්න යන්නේ. මිරිස් කුඩු අමු 3-5 කුඩු 3-5 මේ ඔක්කොම දාලා හොද්දට බෙද ගන්න. එතකොට හරිම සුවඳක් එනවා. ඒ වගේම ලස්සන පාටකුත් අපේ සෝයා මීට් එකට එනවා. මට හිතුණා මිරිස් කුඩු ටිකක් මදි කියලා මම තව ටිකක් දාගත්තා. මොකද අපි සැරට කන අය. ඉතින් ඒ නිසා මිරිස් කුඩු ටිකක් දාගත්ත වැඩිපුර. එතකොට ලුණු එකතු කරගත්ත. මේ ටික හොඳට ඇතිලිය අඩිය අල්ලන්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්නයි ඕන. ඊට පස්සේ අපි කපාගත්ත අමු මිරිස් ටික එකතු කරගන්නවා. මම අමු මිරිස් කපාගෙන තියෙන්නේ අමු මිරිස් වල තියෙන ඇට ටික අයින් කරලා. ඔයාලට මේ වෙලාව අමු මිරිස් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකට පොල් කිරි එකතු කරනවා. පොල් කිරි, මීටි කිරි, දිය කිරි දෙකම එකට තමයි පාවිච්චි කරන්නේ. ඒක ටිකක් පැහැගෙන එනකොට දාන්නත් පුළුවන්. මම මුලින්ම එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේකට අර මුලින් දාගත්ත අල ටිකක් දානවා. අපි මේක ලොකුඩ වෙලාවක් ලිපේ තියන්නේ නැහැ. ඒ නිසා අපි අලත් අපි තම්බගෙන තියෙන නිසා අපිට ඉක්මනට මේක හදා ගන්න පුළුවන්. හරි පොල් කිරි ටික ඉදීගෙන එනකොට මම සෝයා මීට් ටිකත් එකතු කරනවා. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට කලවම් කරගෙන අපි චුට්ටක් ඉදෙන්න දෙනවා. මේක හරිම රසයි. අපි හැමදාම හදන සෝයා මීට් එක වගේ නෙවෙයි. ඉතින් ඔයාලත් හදලා බලන්න අමතක කරන්න එපා.